තරුණ ළමයි ගොඩාක්ම මේ ටෙලිෆෝන් එකට ඇබ්බැහි වෙලා තියෙනවා කම්පියුටරේට. එතකොට මේ එකම දෙයක් ගැන නිතරම එකම දිහා බලාගෙන ඉන්නකොටත් ඇස්වල තියෙන ස්නායු දුර්වලතාවයට පත් වෙනවා. ඒ දුර්වල වීම නිසා තමයි ඇස් පෙනීම අඩු වෙන්නේ. එතකොට ඒකට ඇස් දුර්වලතාවයට කන්නඩි දැම්මා කියලා ඇස් පෙනීම අර తాවකාලිකව මිසක ඇහි හොඳක් වෙන්නේ නැහැ. ස්නායු දුර්වල වුණාම ඒක වයසට යන්න තව දුර්වල වෙනවා. ඒක නිසා තමයි අපි ඒකට ස්නායු පණෙන්න ප්‍රතිකාර කරනවා. ඒවට නම් මම බොන්න බෙහෙත් දෙනවා. ඒ ස්නායු වර්ධනයට දෙන බෙහෙත් බීලා ස්නායු තෙල් පාවිච්චි කරුවාම ඕනම නොපෙනෙන ඇස් දෙකක් වුණත් පේන්න විදියට හොඳ කරන්න පුළුවන්. තව දියවැඩියාව නිසා ඇස් අන්ධ වෙච්ච අය මං ගාවට බොහෝ එනවා. අධික ලෙස දියවැඩියාව තියෙන පුද්ගලයා දියවැඩියාව හරියට පාලනය කරගන්නේ නැතුව සීමාවක් නැතුව කටපරිස්කම් කරන්නේ නැතුව එක එක කෑම වර්ග කාලා සීනි වැඩි වෙලා රැට නිදියගෙන උදේ නැගිටිනකොට ඇස් අන්ධ වෙච්ච අය මං ගාවට එනවා. මං ඉතින් ඇත්තටම මේ දියවැඩියාවෙන් ඇස් අන්ධ වෙච්ච බොහෝ රෝගීන්ව සුව කරලා දීලා තියෙනවා. එතකොට මම කරන්නේ දියවැඩියාවත් ප්‍රතිකාර කරලා ඇස්වල ස්නායු වර්ධනය වෙන්නත් ප්‍රතිකාර කරලා කොහොම හරි ඇස් දෙක සනීප කරලා දෙනවා.